පාටකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. භාවනා ඉදිරියට ඇවිල්ලා අනිවාර්යෙන් මෙන්න මේ වගේ දෙයක් කරයි කියලා අපිට විශ්වාස කරන්නට හැකියාවක් තියෙනවා. ඔයා දන්නවද? මෙන්න මේ ගැන අපිට කෙලින්ම කතා කරන්න පුළුවන්. භාවනාවට දැන් ඕන කරන්නේ කෙවින්ගේ හැම දෙයක්ම උදුර ගන්න. අඩුම තරමේ කෙවින්ගේ ආදරේවත් කෙවින්ට ලබා ගන්න දෙන්නේ නැතුව ඉන්නට හරිම ආසාවකින් බලාගෙන ඉන්න දෙයක් විදියට තමයි මටයි ඔයාටයි කතා කරන්න වෙන්නේ. ඉතින් ඔයා විශ්වාස කරන්න ඒ තමයි කෙවින් මේ දවස්වල නතර වෙලා ඉන්නේ නිම්නාවිගේ ගෙදර. මොකද අර කෙවින්ගේ කකුල තුවාල වෙච්ච නිසා ඒ අවස්ථාව කෙවින්ට හිමි වුණා. අනිත් එක තමයි කෙවින් කියන්නේ හරි හොඳ කෙනෙක්. කෙවින් කියන්නේ හරි ආදරණීය කෙනෙක්. දවසක තමන්ගේ දරුවව හොඳින් බලාගනීවි කියන විශ්වාසය මේ අම්මටයි තාත්තටයි තදටම දැනලා ඉවරයි. විශේෂයෙන්ම නිම්නාවිටත් වඩා මේ වෙනකොට කෙවින් ගැන විශ්වාසය මේ වෙද්දි තදටම ඒ දෙමව්පියෝ දෙන්න නම් තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ තියෙන රුපියල් 50ද ඒ 50 හරි මේ දරුවට ලබා දීලා එයාව පොහොසත් කරන්න, එහෙම නැත්නම් එයාව තැනකට ගේන්න මේ දෙමව්පියෝ හරිම කැමැත්තෙන් බලාගෙන ඉන්නවා. ඉතින් කොහොම වුණත් දවසක පොන්සේක මහත්තයට උනත් ඒ සතුට තදටම විඳදරා ගන්න පුළුවන්කම ලැබෙනවා කියන දේ ගැන තමයි අද අපි මේ වෙලාවේදී කතා කරන්නට ඉඩක් තියාගෙන ඉන්නෙත් කියන ඒ කාරණාව මම මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්නට සූදානමක් තියාගෙන ඉන්න කාරණාවක් බවට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. කොහොම හරි දැන් ඉදිරියට කෙවින් නිම්නාවිත් එක්ක ඉන්නවා. නිම්නාවිලයි ගෙදර ඔන්න භාවනා එන්න පුළුවන්. ඒ භාවනා ඇවිල්ලා ඇන්ටි දන්නවද මේ කවුද කියලා? මේ ඉන්නේ මංජිත නෙවෙයි, මේ ඉන්නේ කෙවින්. මට ඒක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. කෙවින් ඔයාම කියන්නේ ඔයා මංජිත නෙවෙයි නේද? අනම් මනම් දේවල් ටිකක් අහන්න ඉඩකඩක් තිබෙනවා. මේ වෙලාවේදී අනිවාර්යෙන්ම භාවනාට කියන්නේ කෙවින් සර් එක්ක තියෙන ප්‍රශ්න මාත් එක්ක ඇති කරගන්න සූදානම් වෙන්න එපා කියලා. ඉතින් කොහොම වුණත් දැන් භාවනා මේ වගේ කතා ටිකක් කිව්වා වුණත් විශේෂයෙන්ම දැන් කෙවින් සර් වෙන කෙනෙකුත් එක්ක ආදර සම්බන්ධයක් පවත්වගෙන යනවනේ. ඉතින් ඒවට තියෙන ඉරිසියාවට තමයි මේ විදියට මට චෝදනා කරන්නේ. හැබැයි ඉතින් මට චෝදනා කරන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියන එක ගැන මෙතනදී අනිවාර්යෙන්ම මතක් කරන්න කටයුතු යොදා ගන්නවා කියලයි මම අද ඔයාව දැනුවත් කරමින් කතා කරන්නට ලකලෑස්ති වෙන්නේ. ඉතින් කොහොම හරි මෙතනදී තව දෙයක් කතා කරයි කියන දේ ගැන අපිට විශ්වාසය තහවුරු කරලම කතා කරන්නට අවශ්‍යතාවයක් තියෙනවා කියන කාරණාව තමයි මට ඔයාලට මතක් කරන්නට හැකියාවක් තියෙන්නේ. ඔයා විශ්වාස කරන්න. ඒ තමයි භාවනාවට කියන්නේ මේ අම්මා තාත්තටවත් ඒ වගේම අනිත් අයටවත් මාව වැඩිකාරයෙක් කරන්න සූදානම් වෙන්නේ නැතුව මෙහෙන් යන්න කියලා. එහෙම නොගියොත් ඊට වඩා දේවල් ටිකකට මුණ දෙන්න වෙලා අනිවාර්යෙන්ම මට ඊළඟට දොස් පවරන්න එපා කියන එක ගැන භාවනාවට කතා කරයි. හැබැයි භාවනා කියන කිසිම දෙයක් අහන්නේ නැතුව කෙවින් ගැන විස්තර කියලා ගියත් අනිවාර්යෙන්ම මොකක් හරි තියෙන තරහක් හින්දා නේද මෙහෙම කරනව ඇත්තේ කියලා හිතලා මේ අම්මලා කෙවින්ව විශ්වාස නොකර ඉන්නේ නැති වෙයි කියලයි මං අද ඔයත් එක්ක කියන්නට ඕනුනේ.